මම අර කලින් කිව්වා වගේ මේ අපිට මම දන්නවත් දන්නේ අපි මේ ගමේ තියෙන ලොකු කැලයක් ගැන ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න ගත්තා. මම කිව්වොත් මම ඔය අద్భుත දේවල් ඔය වගේ දේවල් පස්සෙන් යනවා ඒව කරනවා YouTube channel එකක් තියෙනවා. ඉතින් මේ කොමාරි මාමේ අපි මේ ගමට ඇවිල්ලා එක තැනකදී නැවතුණා. අපිට මාමේ මේ අපි ඔකට නම් කරා zone F8 කියලා. මොකද ඇත්ත නම එළියට දාන්න බැරි නිසා ප්‍රශ්න තියෙන නිසා මේ සමාජයේ විවද්දන්න ඕනේ නැති නිසා අපි zone F8 කියලා දැන් මාම දන්නවා මේ කැලේ කොහෙද කියලා. මේ කොහොම හරි මාමේ ඔය ගණ කැලෑව ඇතුළට අපි යනකොට අපි කොහොම හරි අන්තිමට ප්‍රොජෙක්ට් එක නැවතුනේ මාමේ අපිට හම්බුණා මිනි වලක් මේ කාලත් කියන්නේ කනත්තක් කියලා හොයාගන්නවත් ඇත්තටම අපිට බැරි වුණා මොකද රෑ නිසා. හැබැයි පරණ අතාරදාප මිනි වලකින් නැවතුණා. මේ ඕක ගම්මුන් එක කතා කරනකොට මට කිව්වා මාමව සම්බන්ධ කරගත්තා. ඒ කියන්නේ ඔක්කොම මාමව සම්බන්ධ කරගත්තොත් මට ගොඩාක් දේවල් මේක ගැන දැනගන්න පුළුවන් වෙයි කියලා. මාමා මට ඔයා දන්න මේ දේ ගැන මට කියලා දෙන්නකෝ. පුතා මෙහෙමයි. පුතාලට කියන්න තියෙන දේ එක දෙයක් මට කියන්න පුළුවන්. හරිද? මේ අපේ බුදුන් වහන්සේ අපේ මිනිස්සු කිසිම කෙනෙක් සරණ යන්නේ නැහැ. ඔය ඒක ඇත්ත. සරණ යන්නේ නැහැ. ඉතින් බුදුන් වහන්සේ සරණ යන්නේ නොගිය මිනිස්සු තමයි මේ අද මේ අපාගත වෙලා වගේ මේ ජීවත් වෙලා වැඩ කටයුතු කරන්නේ. ඒක සහතික ඇත්ත මාම. ඉතින් ඒ නිසා අපිට මේක මට ඉතින් ඔය පුතා මොනවද YouTube මොනවද ඔය එච්චර ලොකු දැනුමක් නැහැ. ටීවී වගේ මාම මේක පොඩ්ඩක් අර මේ ෆෝන් වලට අර මේ කට්ටිය දාගන්න එකක් දැන්. ඒක ඉතින් මට එච්චරම කියන්න තේරෙන්නේ පුතා. ඔය ඉතින් අපේ දරුවන් ඉන්නේ හුවොත් නම් ඉතින් ඒක නම් දන්නවා ඉතින්. ඒකත්. ඉතින් එහෙම වුණාම පුතා මේ දැන් පුතාට මොකද්ද දැනගන්න ඕනේ කියන්නේ? මෙහෙමයි මාමේ දැන් ඔය මේ කැලේ සම්බන්ධ සහ මේ කැලේට මේ මට මාදිවල ගුරුන්නාන්සේගේ ලොකු සම්බන්ධකමක් තියෙනවා කියලා ගමේ කට්ටිය කිව්වා. හැබැයි අදටත් මාමේ මේ එයාගේ ගෝලයෙක් හිටියා කියලා කියනවා. ඒ ගෝලයා ඒ කියන්නේ කතා කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. වෙවුලනවා එහෙම ගමේ කට්ටිය කියනත් ඒක බය වෙච්ච සිද්ධියකින් වෙච්ච දෙයක් කියලා. හැබැයි මට මේකේ අගක් මුලක් කියන්නේ මොකද්ද වුනේ මොන හරි වුණාද මොකද මේ ගමේ කට්ටිය දේවල් කියනවා ඊට මාමගෙන් මේ දේ දැනගන්නවා කියන එක මට ලොකු කියන්නේ කට්ටිය බලන අයටත් මාමේ තියෙන්න එපැයි පොඩ්ඩක් අර විශ්වාස කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ගමේම කෙනෙක් මේක කියන එක. ඒ නිසා මම මාම හොයාගෙන ආවේ මොකද්ද මේ මොන හරි දෙයක් වුණාද මේ ගමේ කට්ටිය මේ කියන කට කතා ඇත්තද? පුතා මෙහෙම දෙයක් ඔයාලට මට කියන්න පුළුවන්. හරිද? හරි. ඔය ගුරුන්නාන්සේ මාදිවල ගුරුන්නාන්සේ ගැන ඒතර මාදිවල ගුරුන්නාන්සේ ගැන මාම කියන්නේ මේ දැන් එහෙම කෙනෙක් ඉඳලා තියෙනවා. මාදිවල ගුරුන්නාන්සේ හිටියා. ඔව්. හරිද? මාදිවල ගුරුන්නාන්සේගේ ගෝලයා තමයි හිච්චියා. හරි. එතකොට මාම මෙයා ගැනද මේ ගමේ කට්ටිය කියන්නේ අදටත් ඔය හරි සිහි කල්පනාවක් නැහැ කියලා. ඔව් ඉතින් පුතේ මේ ගුරුන්නාන්සේ කලේ හොඳ දේවලුත් කළා ගමට. කළා. හරි. ඔව්. හොඳ දේවලුත් කළා. හොඳ දේවලුත් කරා. ඒ වගේම ගුරුනාන්සේ මේ සන්නි ගියා. මම පළවෙනි සැරේට මම ඔය වචනේ අහන්නේ මොකක්ද මේ සන්නි යනවා කියලා කියන්නේ? සන්නි යනවා කියන්නේ පුතේ මේකයි. ඒක හරි භයානක දෙයක්. ඔව්. හරිද? හරි. ඒ භයානක දේ කරන්ද හරි. එයාගේ ගෝලයා ඉන්න ඕනි හරියට. හරි. ගෝලයා හරියට හිටියේ නැත්තම් ඒ ඉල්ලන පිළිදෙන ටික දුන්නේ නැත්තම් හරි. දුන්නේ නැත්තම් ඒ වෙලාවේදී ඒ සන්නියේ එදෙන මිනිහක් එක්කනේ. ඔව්. මැරිච්ච මිනිහක් එක්ක යා යන්ත්‍ර මන්ත්‍රණ කරන්නේ මේ. හරි. ඔව්. ඉතින් ඒ තෙල් ගන්න මේ දිවෙන් එන මිනි තෙල් ගන්නද ඒකට තමයි සන්නි යනවා කියන්නේ. සන්නි යනවා කියන්නේ ඒකයි පුතේ දැන් මේ තේරුම් ගන්න මේ තෙල් ගන්න තමයි මේ දිවෙන් එන්නේ ඒ තෙල් මාමේ අලුත මැරිච්ච මිනිහ. මාමට කියන දැන් මේ වචනේ මාම කියපු එක තුන මොකද අපේ ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ත් දැනුමට දෙයක් මට මම මිනි තෙල් දැකලා තිබ්බත් ඔහොම අපිට තෙලක් පෙන්නලා තියෙනවා මගේ කලින් හිටපු මේ වැඩ කරන කෙනෙක්. හැබැයි මේ සන්නි යනවා කියන කතාව අදමයි ඇහුවේ. ඔව්. ඒක පුතේ මිනි තෙල් ගන්න දැන් අපි පුතේ අපි දැන් දන්නවනේ කබරයාගෙන් තෙල් ගන්න විදිය. කබරයාගෙන් කබරයාගෙන් අල්ල වෙලා ගිනි මෙලේ ගහලි වෙලා ඌව ඇඳේ ගැට ගහනවා වගේ ගැට ගහලා කබරිව එල්ලනවා. මෙහෙම එල්ලනවා. එල්ලලි වෙලා දැන් උගේ අර නහයෙන් එන මේකට තමයි අර ගින්දර පත්තු වෙන්නේ. ඒ ගින්දර පත්තු වෙන්නේ
උගේ නහයෙන් එන අර හුස්මට ඒ ගින්දර පත් වෙනකොට ඒ ගින්දර රසනේ තමයි කබරිට වදින්නේ. එතකොට තමයි අර තෙල් වැක්කිරෙන්නේ නහයින්. ඒ තෙල් මේ වගේ චූටි කුප්පියක් ගන්න. හරි. ඔක පොල් කෙන්දෙන් එකක් ආහාර පොඩ්ඩකට දාලා දුන්නොත් මිනිහෙන් මැරෙනවා. තරම් විසයි ඒක. තරම් වස දෙයක්. අනික කොයි තරම් පාපයක්ද කියලා බලන්න පුතේ. ඒ වගේ තමයි සන්නි යනවා කියන්නේ. ඒකේ දෙවෙනි එක. එතකොට මේ මම හිතන්නේ තෙල් ගන්න ක්‍රම වලින් භයානකම විදි දෙකද මේ? දෙවෙනි ක්‍රමය. ඔව් සන්නි ගිහිල්ල වෙලා සන්නි ගිහිල්ල වෙලා ඒ ගුරුන්නාන්සේ ඒව කරන්න පුළුවන් ප්‍රබල ගුරුන්නාන්සේ නම තමයි මාදිවල ගුරුන්නාන්සේ කියන්නේ. ඔව් මමත් යම් කිසි කතා අහලා තියෙනවා. හැබැයි මාමා කියන ඒවා ලොකු සාක්ෂි වෙනවා සහ ඒක ගොඩක් වටිනවා අපිට. ඔව්. මේ ඒතකොට මම මොකද්ද වුනේ මොන හරි යම් කිසි දෙයක් වුණාද? මේ මෙහෙමයි පුතා. හරිද? දවසක් අපි මේ එතන වැවයින් ඉන්නකොට හරි. කියා දවසක් දුවගෙන ආවා පුතා ඉල්ලනකොට මේ මල් පැලක් හදන්න ඕනේ කිව්වා. මොනවද හදන්න ඕනේ කිව්වා? මල් පැලක්. මල් පැලක් හදන්න මේ මල් වගේක් තියෙනවා කඩන්න යනවා කියලා වෙලා අපි හිටියට අඩියක් ගහන්න අඬ ගැහුවා. ඌ එදා රෑ වැඩක් තියෙනවා කිව්වා. හරි. හිටියා. වැඩක් තියෙනවා කිව්වා නිසා. නමුත් අපි හිටිය ගේ විදියට අපිට ඉතින් ඇල්ලුවේ නැහැ. හරි. මේ යන්න බෑනේ. මොනවාර කරන්නේ දඩේමක් කොටවත් යනවත් දන්නේ නැහැ. හිච්චියව මාම ලොකුවට එහෙම අසුරු කරපු කෙනෙක්ද පොඩි කාලේ ඉඳලා? හිච්චියා මේ මෙහෙ කෙනෙක්ද? හිච්චියා ඉතින් ගමේ ওই ගුරුන්නාන්සෙත් එක්ක විතරම ඉතින් ඔය ගුරුන්නාන්සේගේ වැඩ කටයුතු කර හිටියේ ඕක තමයි. ඉතින් ඕක තමයි ඉතින් හදි හූනියන් අනම්මනම් ඕවට සම්බන්ධව හිච්චියා. ඔව් ඕක තමයි ඉතින් ඕවට සම්බන්ධව හිටියේ. සම්බන්ධව හරි. ඒකල්ල වෙලා දැන් අපි එදා දවසේ අපි මේකයි පුතා ඉතින් හරියටම මීටර් නෑ. හරිද? දැන් මම මේ මීට අවුරුදු වෙනක් බර ගානන්නේ. ගානක වෙච්ච දේවල් මේවා ඉතින් හරියට මීටර් නෑ පුතාට ඕන දැනගන්න මං කෙටියෙන් කියන්නම්. ඒකල්ල වෙලා කොහොම හරි මර්තෙලිස් මාමයි මායි. මර්තෙලිස් මාමා කියන්නේ ඒතර මාමගේ යාළුවෙක්ද? මර්තෙලිසුයි මායි තමයි ඉතින් කොහොමද ඉතින් ගිහලා ගමේ ඉතින් පොඩි අඩියක් ගහලා. ඒකට ඉන්නේ. කියන්නේ පොඩි අඩියක් ගහලා. මේ අපි දෙන්න තමයි ඉතින්. මට මතක හැටියට ඔව් මේ මල් පහන් මල් වගේක් කඩාගෙන ආවේ. ඒ කියන්නේ මේ මාමේ අපි දැන් මට අනේ කන් සමාවෙන්න මල් පහන් තට්ටු කියන්නේ මේ තොවිලයකට තියන්න හදන තට්ටුවකටද? එහෙමද? අපිට සමහර විට ඒ වෙලාවේදී එහෙම හිතෙන්නත් ඇති නේද? දැන් අපිට ටිකක් කල්නේ මේක. කල්නේ ඔව්. ඉතින් අපි කොහොම හරි අන්තිමට වෙච්ච දේ මේකනේ. දැන් අපි කොහොම හරි මේ දෙන්න ගියා. අපිත් ගියා පස්සේ ඒ කාලේ මේ ලයිට් හරි මේ නෑනේ. ඔව්. ගියා අර කැරකොප්පුව පැත්තේ. කැරකොප්පුව කියන්නේ මේ මිනි ගෙනිහිල්ල වෙලා ලණ්ඩ කලින් දැන් අපි කනත්තේ තියෙන කැරකොප්පුව. හරි. කැරකොප්පුව කියන්නේ ඒකයි. දැන් මොන අපේ ළමයින්ට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. සන්නිය දැනගත්ත කැරකොප්පුව කියන දැනගත්තා. කියයි ගුරුනාන්සේ මේ පැත්තට යනකොට අපිත් ගියා පිටිපස්සෙන්. ඔව්. යනකොට ඉතින් ගිහිල්ලා වෙලා මේම කල්ල වෙලා එතන තියෙන ලොකු කුඹුක් ගහක්. හරි. මේ කනත්තේ තියෙන ලොකු කුඹුක් ගහක්. ඔව්. මේ දෙන්න අතන කැරකොප්පුවට වෙලා මේ මොනවද කරලා වෙලා ඇවිල්ලි වෙලා අපි දැක්කා මේ කොහොම හරි දැන් එදා මේ ඇසිරින්න ඕන කියලා වෙලා අම්මා කෙනෙක් මේ උපසක මාතාවක් අපවත් වෙලා තිබුණා. ඒ එදා තමයි මේ මිනිහ වැළලුවේ. හරි. දැන් චාරිත ගොඩයි. ඇසිරින්න ඕන. උපසක අම්මාව ගෙනල්ලා වෙලා වැළලුවේ. ඔව් වැළලුවේ. හරි. කොහොම හරි එදා තමයි මේ මලගේ වෙලා තියෙන්නේ. හරි. ඔව්. මට දැන් මතක නෑ අපිත් මල ගෙදරත් ගියා. ඔව්. දැන් කාලේ වගේ මිනිහ පුතා ඒ කාලේ යන්න